රොන්සොයා කතාවට ආදරෙන් පිළිගන්නවා. රොන්සොයා කතාවේ පහුගිය කාලේ පින්කි බය කරන්න වෙන ගෑනු ළමයි එක්ක කතා කරන්න සයාගේ කටයුතු කළා. හැබැයි ඒ දුකට දැන් පින්කි අම්මා තාත්තා එක්ක රට යන්න හදන්නේ. සයාගේ මේ ගැන අහුවහම කෙවින් එක්ක රට යනවා කියලා පින්කි කියන්නේ සයාගේ තමන්ගේ හිතත් රිද්දුවේ අන්න ඒ විදියට නිසා. ඉතින් අපි අද ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන අපි මතක් කරන්න යනවා. මම පවසන පරිදි රොන්සොයා කතාවේ මේ වන විට ඉතාමත් සංවේදී මෙන්ම කුතුහලය දනවන සිදුවීම් පෙළ දිගහැරමින් පවතිනවා. සයාගේ සහ පින්කි අතර පවතින මේ නොසන්සුන්කාරී තත්ත්වය සහ පින්කිගේ හදිසි තීරණය නිසා කතාව අලුත් මාවතකට යොමු වී තිබෙනවා. මෙම තත්ත්වය අපිට මෙලෙස විශ්ලේෂණයකට ලක් කළ හැකියි. පින්කි සහ සයාගේ අතර ඇති වූ ගැටුම, සයාගේ උපක්‍රමය, සයාගේ හිතාමතාම වෙනත් ගැහැණු ළමයි සමග කතා කරමින් පින්කිව බිය ගැන්වීමට හෝ ඇයව ඊර්ෂ්‍යාවට පත් කිරීමට උත්සාහ කළා. නමුත් ඔහුගේ උත්සාහය පින්කිව තව දුකටත් කලකිරීමටත් පත් කළ බව පෙනෙන්නට තිබෙනවා. පින්කිගේ තීරණය සයාගේ හැසිරීම නිසා ඇති වූ සිත් ඇවුල දරාගත නොහැකි තැන ඇය තමන්ගේ මව්පියන් සමග රට අතහැර යාමට තීරණය කර තිබෙනවා. සයාගිට දුන් පිළිතුර සයාගේ මේ ගැන විමසූ විට පින්කි පවසා සිටින්නේ තමන් කෙවින් සමග රට යන බවයි. ඇය එසේ පැවසුවේ සයාගේ හිත රිදවීමට බව පැහැදිලි. ඇයට සිදු වූ වේදනාව ඔහුටත් දැනන්න සැලැස්වීමටයි ඇයට ඕන වුණේ. පින්කි ඇත්තටම කෙවින් සමග රට යනවා යයි සිතා දැඩි ලෙස පසුතැවීමකට හෝ කෝපයකට පත්විය හැකි, දුකකට පත්විය හැකි. ඔහු කළ බය කිරීම සෙල්ලම ඔහුට පාරාවලලක් වී තිබේ. ඇය මේ තීරණය ගත්තේ තරහට වුවත් ඇගේ සැබෑ ආදරය සයාගේ කෙරෙහි තවමත් පවතින බව පේනවා. ඇය සැබවින්ම රටේ යයිද නැත්නම් සයාගේ ඇයව නවතා ගනීද යන්න ගැටලුවකි. පින්කිගේ මෙම ප්‍රකාශය නිසා කෙවින් සහ සයාගේ අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට පවා ඉඩ කඩක් ඇති විය හැකියි. සයාගේ පින්කිව ලං කරගන්න ගිය ගමනේදී පාවිච්චි කරපු වෙනත් ගෑනු ළමයි සමග කතා කිරීමේ උපක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි ගොස් තිබෙනවා. ආදරය කරන කෙනෙකුට හිත රිදවීමෙන් ඔවුන්ට දරාගත නොහැකි බව සයාගට දැන් වැටහෙමින් තිබෙනවා ඇති. ඇත්තටම පින්කි මේ විදිහට බොරුවක් කියලා සයාගේ හිත රිදවපු එක ගැන ඔබ මොකද හිතන්නේ? සයාගේ තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන පින්කිව නවත්තන්න උත්සාහ කරයිද? ඔබ කැමතිද සයාගේ පින්කිව නවත්ත ගන්න පුළුවන් විදියට මේ කතාව ගලාගෙන යනවා නම්?